ආබාධ සහිත රණවිරුවන්ට බෙදා දීම සඳහා රෝදපුටු දහසක් ප්‍රදානය කෙරේ. දකුණු කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයෝ මෙම පරිත්‍යාගය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බහර දුන්හ. මහා භාරකාර සරත් සෙනවිරත්න මහතාගේ සම්බන්ධීකරණයෙන් වැඩපිළිවෙල ක්‍රියාවට නැංවින. ප්‍රථම අධීර යටතේ හිමිව තිබෙන රෝදපුටු 350 ත්‍රිවිධ හමුදා පොලිස් හා සිවිල් ආරක්ෂක සේවාවන්හි සේවා වනිතා සභාපතිනියන් වෙත ගෝඨාභය රාජපක්ෂ මහතා බහර දුන්නේය. මෙහිදී අදහස් දැක්වූ කොරියානු තේගු සුබසාධන සංගමේ නියෝජිත ධම්මික බන්දුදේව මහතා පැවසුවේ පසුගිය වසරවලදී විවිධ ප්‍රසංග සඳහා තම සංගමයේ වැය කළ මුදල් මෙවර රටේ ඒකීය භාවය වෙනුවෙන් කැප වී කටයුතු කරන රණවිරුවන්ගේ සුබසාධනය උදෙසා වෙන් කළ බවයි. විසින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මඟ පෙන්වීමේ රණවිරුවන්ට දේවල් හදලා දෙන්න. අපි ඉදිරියේදී උත්සාහ දැන් යෝජනාවක් හැටියට අපි ඒක ඉදිරිපත් කරනවා. නිවාස කීපයක් හදලා දෙන්න. ඒ වගේ දේවල් අපි කරන්න ඉදිරියේදී බලාපොරොත්තු. අපි මේ පළවෙනි අධීරක් තමයි ක්‍රියාත්මක. ඒ වගේම මම සඳහන් කරන්න ඕනේ මේ 12000කට ආසන්න ලාංකිකයෝ හේ ඉන්නවා. ඒගොල්ලෝ අපේ සංගමයක් හැටියට ඉන්නවා. ඒක 3000කට ආසන්න ගානක්. අපි රටකින් රටකට ගිහිල්ලා අපිට ඒ රටේ රාජ්‍ය අනුග්‍රහය මුකුත් නැතුව අපි සංවිධානය වෙලා අරමුණම රණවිරුවන් උදෙසාම පරිත්‍යාග කරනවා.